සුබ උදැසනක් වේවා. අපි අද ට්‍රැවල් විත් කෝද තුළින් යන්නේ තවත් අපූරු අත්දැකීමක් විඳගන්න. මේ හබරණ මඩකලපු මාර්ගයේ වැලිකන්ද ග්‍රාමය පහු වෙලා තව ටික දුරක් ඉස්සරහට යනකොට මං අත පැත්තට තියෙන පාරෙන් හැරිලා ස්වල්ප දුරක් යනකොට මේ කායන්කේනී අපූරු මුහුදු තීරය හම්බ වෙනවා. අද මේ සංචාරකයන් කෙතනේ යුද හමුදාවට අනුබද්ධ ආයතනයක්. අපි එක කල්වේල ඇතුව වෙන් කර ගත යුතු තිබුණා. මේ මගේ යාළුවෝ ටිකක් එක්ක තමයි අද මේ අත්දැකීම් විඳ ගන්න යන්නේ. එන්න ඉදිරියට බලන්න අර මනස්කාන්ත මුහුදු තීරය එක්වෙමු අපි ඔක්කොම අද දවසේ වෙනස්ම අත්දැකීමක් ලබා ගන්නට. ඕකේ. ට්‍රැවල් විත් කෝදා මඩකලපු දිස්ත්‍රික්කයේ කායන්කේනි සුන්දර විරල තීරයේදී එක්වෙමු. අපි මෙහාට සේන්දු වෙනකොට වෙලාව දවල් 11ට වගේ තිබුණා. ඉතින් තාමත් දැඩි ඉරු රශ්මියක් නැතත් සෞම්‍ය කාලගුණයක් තමයි අද දවසේ දකින්නේ. මේ වෙරළ තීරයේ ගැවසෙන්නට මේ ඉර රශ්මියෙන් කිසිම බාධාවක් නැහැ. අද බොහොම සුන්දර කාලගුණයක් සෞම්‍ය කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් තව මට කියන්න තියෙන්නේ මේ වෙරළ තීරයේ අපූර්වත්වයක් තමයි අර පාසුගොඩා වෙරළ තීරයට ගොඩක් කිට්ටුයි මේ සමානයි නොගැඹුරු මුහුදක් තමයි දකින්න තියෙන්නේ. එන්න දවසක රස විඳිමු ජීවිතේ මේමයි කියලා. very good afternoon. මේ මගේ යාළුවෝ එක ආපු මේ ඉන්න මගේ යාළුවෝ ටික මෙතන සුවද පොඩි පාටියක් සාදයක් තියෙනවා. ඔය සුන්දර බීච් එකක්. ඒක හරි ලස්සනයි. කොහොමද මං ඒක විස්තර කරන්නේ? මං ආපහු සමීප ඡායාරූප දෙන්න පොඩක් කැමරාව අරන් යනවා ඉස්සරහට. බීචේ බලන් ඉන්න ලස්සනයි. ඉරේලි වැඩි නිසා මං හිතන්නේ මේවා පෙනේ දන්නේ ඔයාලට දන්නේ. සුන්දර දවසක්. අපි මං හැමදාම කියනවා වගේම ජීවිතේ අපි මේවා විඳින්න ඕනේ, දකින්න ඕනේ. ආරාධනා කරනවා දවස් හම්බෙමු. එහෙනම් එතකන් මේ සුදුරු බීච් එකේ ඉඳලා මේ මුහුදු තීරේ ඉඳලා